තමුන්නාන්සලා ශිෂ්ට සම්පන්න නෑ. තමුන්නාන්සලා බොරු කරන්නේ. සමහරු බියට පත් වෙලා තියෙනවා, සමහරු කලබල වෙලා තියෙනවා. මගෙන් අහනවා කොන කපලද කියලා අහනවා, උරු මස් කාලාද කියලා අහනවා. ඔව් මගේ කොන කපල තමයි තියෙන්නේ. කොන කපලම ඔයගලන්ට පාන්ද? මේ අපරාධ කරුවන්ගේ දේශය මේ රටේ මිනිස්සුන්ට සාධාරණව ජීවත් වෙන්න අයිතියක් නැතුව තිබු දේශයට අපි යුක්තිය ගෙනල්ලා තියෙනවා. තමුන්නාන්සලා ශිෂ්ට සම්පන්න නෑ. තමුන්නාන්සලා බොරු කරන්නේ. තමුන්නාන්සලා වෛරයෙන් 88 89 තිබෙන මානසිකත්වය තාම තමුන්නාන්සලාගේ හිත්වල තියෙනවායි කියන එක මතක තියාගන්න. ඒකයි ඒ ඇමතිතුමා ඇවිල්ලා එළියට දැම්මේ. අර 88 89 ඒ මානසිකත්වය. මොකද්ද වෙන මොකද්ද එතුමා කිව්වේ? එතුමා කිව්වේ ඒක තමයි එතුමා කිව්වා. එතුමා ඊළඟට එතුමා අපි අහන දේ තමයි ඒ සභාපතිතුමා මාස 6ක් හිටියා. නාම යෝජනා දීලා මාස 3ක් හිටියා. සභාපති වෙලා මාස 3ක් හිටියා. එහෙම වැරදි කරලා තියෙනවා නම් අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරන්න තිබුණා. එහෙම නැතුව එතුමාව ඝාතනය කරන්න අවශ්‍ය පරිසරය තමුන්නාන්සේ හැදුවයි කියන සැකය අපිට තියෙනවයි කියන එක මම තමුන්නාන්සේට කියන්න කැමතියි. තමුන්නාන්සේ වග කියන්න ඕනේ. මොකද තමුන්නාන්සේගේ ඊයේ කතාවෙන් අර කතාවක් තියෙනවානේ හොරාට කලින් කේල් කන්න වැටපැන්න කියලා. අන්න ඒ වගේ කතාවක් තමයි ඊයේ ඇමතිතුමා ඇවිල්ලා කතා කරේ. මම ඊයේ මේ සභාවේදී මේක ප්‍රකාශ කරා කිසිදු ජීවිතයක් මේක පාතාලද වෙනත් කණ්ඩායම්ද වෙනත් නීති විරෝධී කටයුතු කරන කෙනෙක්ද කියන කාරණේ පිළිබඳව අපිට අදාළ නැහැ. හැම ජීවිතයක්ම සුරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ හින්දා හැම ජීවිතයකම වටිනාකම අපි හොඳින් තේරුම් ගන්න තියෙනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමහරු බියට පත් වෙලා තියෙනවා, සමහරු කලබල වෙලා තියෙනවා, සමහරු බියට පත් වෙලා කලබල වෙලා දඟලන ඒවට අපිට කිසිදු අදාළත්වයක් නැහැ. අපි මේ රටේ ජනතාවට දීලා තියෙන පොරොන්දුවක් තියෙනවා. ඒ පොරොන්දු වෙනුවෙන් මේ රටේ නීතිගරුක සමාජයක් හදනවා කියලා අපි පොලිසිය දේශපාලනීකරණය නිදහස් කරලා තියෙනවා. සමහර අය දන්නේ නැහැ ප්‍රොමෝෂන් දෙන විදිය. සමහර අය හිතාගෙන ඉන්නේ අර පරණ ක්‍රමයට ඇමතිවරයාගේ ලැයිස්තුවට ප්‍රොමෝෂන් දෙන පොලිසිය කියලා. එහෙම නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පොලිසියේ පොලිස් කොමිසම හරහා තමා උසස් මේ සියල්ල සිද්ධ වෙන්නේ. තමුන්නාන්සලා සල්ලි දීලා ලොකු ටීම් එකක් හදලා තියෙනවා. කැම්පේන් කරන්න අපිටත් ගහනවා. මගේ ජාතිය ඇදලා බයිනවා, මගේ ආගම ඇදලා බයිනවා. හැමත ඇද්දේ කියලා මගේ කතාවක් කරාම මට බයින. ඒක තමයි කොමෙන්ට්ස් තියෙන්නේ. මගෙන් අහනවා කොන කපලද කියලා අහනවා, උරු මස් කාලාද කියලා අහනවා. ඔව් මගේ කොන කපල තමයි තියෙන්නේ. කොන කපලම ඕගලන්ට පාන්ද? ඔව් ඕගොල්ලන්ගේ කට්ටිය ගහන කොමෙන්ට්ස්. ඔව් ජාතිවාදයට විරුද්ධයි කියලා කිව්වා. මොන විරුද්ධද? ඒ කොමෙන්ට්ස් ගහන කට්ටියට කියන්න. තමුන්නාන්සලාගේ ගෝල බාලයෝ මඩ ගහන බලකායවල් හදලා ජාතිවාදය නැති කරන්න ආවයි කියලා තමුන්නාන්සලාගේ කට්ටිය ඔක්කොම අපි කතාවක් කරාම පල්ලෙහාට ගිහිල්ලා බලන්න ගහන කොමෙන්ට්ස් මොනවද කියලා. පුනරුදේ ප්‍රොෆයිල් දාගෙන ජනාධිපතිතුමාගේ ෆොටෝ දාගෙන ඔක්කොම ජාතිවාදී කොමෙන්ට්ස්. අපි මේවට කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. අපි ඕනෑම අභියෝගයක් බාරගෙන මේ රටට මේ මත්ද්‍රව්‍ය උවදුරත් මේ පාතාල ක්‍රියාකාරකනුත් මේ රටේ තුරක් කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඒ සඳහා හොඳ සැලැස්මක් දැක්මක් වැඩපිළිවෙලක් මේ වෙනකොට බිම එළලා තියෙන අවුරුද්දයි ගියේ. මේ අපරාධ කරුවන්ගේ දේශය මේ රටේ මිනිස්සුන්ට සාධාරණව ජීවත් වෙන්න අයිතියක් නැතුව තිබු දේශයට අපි යුක්තිය ගෙනල්ලා තියෙනවා. සාධාරණත්වය ගෙනල්ලා තියෙනවා. නීති ආධිපත්‍ය අපි හදනවා. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. කොතරම් අවලාද අපහාස අපිට ආවත් අපි ඒ ඉදිරියේ නොබියව මේ කටයුතු කරනවා කියලා මේ සභාවට පොරොන්දු වෙනවා. හින්දා 30 වෙනිදා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය වැළැක්වීමේ ජාතික වැඩසටහන අපි මේ රටේ ආරම්භ කරනවා. දැනටමත් මේ යාන්ත්‍රයේ ශක්තිමත් ලෙස අපි මේ වෙනකොට දියත් කරලා තියෙනවා.